සුබ දවසක්. සියලු දෙනාම ඉතා සාදරයෙන් පිළිගන්නවා රාජාංගනේ අපේ YouTube නාලිකාවට. නව තාක්ෂණික ක්‍රම ශිල්පයන් දියුණු වෙන ජාතියකට ඉතාම වැදගත්. පැරණි තාක්ෂණික ක්‍රම ශිල්පයන් සහ නවීන තාක්ෂණික ක්‍රම ශිල්පයන් ඒකාබද්ධ කරලා අලුත්ම ක්‍රමයන් වලට යෑම තමයි මිනිසාගේ පුරුද්ද. වී වගාවටත් මේ දේවල් මේ ආකාරයෙන්ම බලපානවා. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ඔබට ගෙනෙන්න බලාපොරොත්තු වෙන්නේ පැරෂුට් තවාණක් අලුත් වගා ක්‍රම භාවිතා කරලා අලුත් වගා උපකරණ භාවිතා කරලා ඉක්මනින්ම දාගන්න ක්‍රමය. ඔබ දන්නවා මුල් කාලේදී පැරෂුට් තවාණක් දාද්දි අතින් මඩ දාලා ඊට පස්සේ ඒ මඩ අතින්ම ගොම ගන්නවා වගේ මේ අත තුනී කරලා ඊට පස්සේ බීජ දාලා බිත්තර වී දාලා ඊට පස්සේ නැවතත් අතින් මේ අත තුනී කරලා තමයි පැරෂුට් තවාණක් දාගත්තේ. ඉතින් එහෙම කරද්දි හවස් වෙද්දි මේ තවාන දාන අයගේ අත් දෙක සීරිලා කැපිලා ගොඩක් අපහසුතාවයට පත් වෙනවා. ඉතින් අද මම මේ හඳුන්වලා දෙන මේ උපකරණ භාවිතා කරලා මේ විදිහට පැරෂුට් තවානක් දාගන්න ගියාම මේ කියන ගැටලු සියල්ලටම විසඳුම් ලැබෙනවා. ඉතින් මේ සඳහා අද මගෙත් එක්ක එකතු වෙලා ඉන්නවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රාජාංගනේ වම්මිවුර කෘෂි උපදේශක කාර්යාලයේ ස්ථානභාර කෘෂි උපදේශිකා අතුකෝරළ මහත්මිය. ඉතින් අපි එතුමියගෙන් දැනගමු මේ නවීන වගා තාක්ෂණික ක්‍රම ශිල්පයන් මොනවද කියලා. අපි ඇවිල්ලා ඉන්නේ අලුත් ක්‍රමයකට ඊන විදියට පැරෂුට් තවාණක් දමා ගන්න ආකාරය බලන්න. මේක අපේ ප්‍රධාන අරමුණ වෙන්නේ මිනිස්සුන්ගේ ශ්‍රමය සහ ධනය ඉතුරු කරගන්න එක. ඉතින් මේ අලුත් ක්‍රමයට අපි දැන් මීට කලින් පැරෂුට් තවාන් කීපයක් දාන වීඩියෝ අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ ක්‍රමේ වෙනසක් තියෙනවද කොහොමද මේ තවාණක් මුලින්ම දාගන්නකොට බිම් සකස් කර ගැනීම ඉඳලා කරගන්න කියන පොඩි පැහැදිලි කිරීමක් කරමුද? ඔව් මේ පැරෂුට් ක්‍රමය කියන්නේ සාමාන්‍යයෙන් අපි වගා කරන නිෂ්පාදන වියදම අඩු කිරීමේ එක තාක්ෂණික ක්‍රමයක් වී වගාවේ. ඒක ගත්තහම බිම් සකස් කිරීම කියන්නේ සාමාන්‍යයෙන් තවාණකට සුදුසු වෙන විදිහට මූලික බිම් සැකසීම, දෙවෙනි බිම් සැකසීම සහ තුන්වෙනි බිම් සැකසීම කියන අවස්ථා තුනේදීම බිම් සකසලා ඊට පස්සේ අපි දැන් පැරෂුට් දාන ශේෂ්ත්‍රය අක්කරයක් නම් මේකේ අපිට පහසු වෙන විදිහට හැම තැනටම අරන් යන්න පුළුවන් වෙන විදිහට ලියද්දක් තෝරගන්න ඕන. අනික ඒ ලියද්ද ජලයේ යට නොවී තියෙන්න ඕන. අනික් ශේෂ්ත්‍රයේ අනික් තැන් වලට පහසුවෙන් යන්න පුළුවන් තැනක් තෝරගන්න ඕන. ඒක ලියද්දක්. මැද හරියකම කියන්නේ හොඳ දැන් අපේ ශේෂ්ත්‍රයක් ගත්තාම සමහර ලියදු නිසරුයි සමහර ලියදු පොඩි. එතකොට අපි තවාන දාගන්න සුදුසු ලියද්දක් තෝරගන්න ඕන. එතන තමයි මේ තවාන දාගන්නේ. ඒ විදිහට හී තුනක් ආලා දැන් අනිත් දැන් මේ විලේ ගත්තොත් අනිත් ඒවා කිසි දෙකක් විතර වගේ දාලා තියෙන මේක කලින් හාගන්න. ඔව්. හාගෙන මේ තවාන මේ වගේ පාත්ති කොහොමද මේ වගේ මේ කොටස් දාගන්නේ කොහොමද මේ පාත්තියක් වගේ දැන් මේක බඩලක් කියලා අපි කියනවා මේ වපුරන භාෂාවේ විදිහ. මේකත් කොහොමද කොච්චර පරතරේ පළලකින් වගේ දාගන්නේ උසකින් වගේද? සාමාන්‍යයෙන් අඟල් 6ක් 8ක් වගේ උස් වෙන්න ඕන මේ තවාන. අපි ප්‍රධානයෙන්ම අපි තියෙන ප්‍රශ්නේ තමයි දැන් පැරෂුට් ඇටි ගලවන ප්‍රශ්නේ වපුරද්දි. එතකොට තැටි ඉරෙනවා. ඊට පස්සේ පැල එකට වෙලා තියෙනවා. ඒ නිසා අපි තවාන් දාන දවස වෙනකොට දවස් 2කට 3කට කලින් අපි මේ පාත්ති සකස් කරගන්නවා. පාත්ති සකස් කරගෙන ඊට පස්සේ පාත්තියක පළල වෙන්නේ සාමාන්‍යයෙන් තැටි දෙකක් දික් අතට එලාපුවාම. මේ අපි මේ කරලා තියෙන්නේ ඒ වගේ. ඊට පස්සේ අපි තවාන එහෙම දවස් 2කට විතර කලින් හදලා වේලුණාට පස්සේ ඊළඟ දවසේ තමයි අපි මේ වී දාන වැඩේ කරන්නේ. ඔව්. එතකොට මේ පාත්ති දැන් මේ වෙනකොට දවස් 2ක් වේලලාද මේ තියෙන්නේ මේ විදිහට. දවස් 2කට කලින් ගොවි මහත්තයා මේක හදලා තියෙනවා. එතකොට මේ සාමාන්‍ය මේවට දැන් බීජ පැල කරගන්න එක ගැන පොඩි ඔව් ඒකේ ඇත්තටම මේ දැන් අපේ මේ වී එකත් අද මේ වෙනකොට පැය 2ක් ගත වෙච්ච එකක්.
එතකොට මේකේ මුල වැඩියෙන් ඇදිලා තියෙනවා. ඔව්. සාමාන්‍යයෙන් අපි කියන්නේ එක රැයක් පොඟවලා එක රැයක් කණු කැපිච්ච වී තමයි මේ පැරෂුට් තැටි වලට දාන්නේ. ඔව්. පොඟවනවා. ඒ කියන්නේ පැය 24ක් පොඟවලා පැය 24ක් පැල කරපු වී තමයි. අපි කණු කැපිච්ච වී තමයි මේ තැටියට දාන්නේ. එතකොට මේ ඒවට මොකක්ද ඒකේ අවශ්‍යතාවයක් තියෙන කරනවද කෘස තමයි අපි මේ බී වගාවේ බීජ ප්‍රතිකාර කරන්න ගන්නේ. සාමාන්‍යයෙන් වී කිලෝග්‍රෑම් 100කට නම් කෘස ග්‍රෑම් 10ක්. ඒක එකතු කරගන්නේ කොහොමද මේ කියන්නේ මේ බිය කරලා මේ දැන් අපිට අවශ්‍ය බීජ ප්‍රමාණයට අවශ්‍ය කෘස අරන් සාමාන්‍යයෙන් අපි අක්කරයකට නම් පැරෂුට් නාඩු නම් දැන් සාමාන්‍යයෙන් අපි වී කිලෝ 20ක් විතර දානවා. ඒක ගොවි මහත්තයා තමයි මේ කියන්නේ. අපි කොච්චර කිව්වත් ගොවි මහත්තයා කැමති නෑනේ. මේ පැල හොඳට දකින්නනේ ආස. ඒ හින්දා වී කිලෝ 20ක් අක්කරයකට දානවා. ඒකේ ග්‍රෑම් 2.5ක් වගේ තමයි මේකට දාන්නේ. ඒක දානකොට විශේෂයෙන් කියන්න ඕන දැන් අපි යහන කඩන දවස් තියෙනවනේ. එදා හැන්දෑවේ කූස ටික හොඳ බෝතලයකට දාලා හොඳට කලවම් කරගෙන මූඩිය සිදුරු කීපයක් හදලා අපි ඕනෑම අවස්ථාවක් සෞඛ්‍ය ආරක්ෂාව ගැන හිතන්න ඕන. එතකොට ඒක අත් දෙකට ග්ලව්ස් දෙකක් දාගෙන අර කූස ටික ඉහ හොඳට කලවම් කරලා ආපහු යහන එකතු කරලා තමයි මේ ඊළඟ දවසේ වපුරන්න ගන්න. ඒව තමයි බීජ ප්‍රතිකාරය කරගන්නේ. මට මෙතන දැන් පේනවා මේ තාක්ෂණික උපකරණ කීපයක් පාවිච්චි කරනවා. මෙතන ඇත්තටම තියෙනවා සරල දැන් පාවිච්චි කරනවා. මේවා පාවිච්චි කරන එකෙන් මොකක් හරි වාසියක් කියලාද කොයි මහත්තුන්ට කොහොමද ඒවා ඒ ගැන කිව්වොත් එහෙම? ඔව් දැන් ඇත්තටම අපිට ලොකුව තියෙන මේ අපිට තියෙන ශ්‍රම හිගේ තමයි ප්‍රධාන ගැටලුව වෙලා තියෙන්නේ දැන් ඕනෑම වගා කටයුත්තකදී. ඒ නිසා ශ්‍රමය කියන්නේත් අපේ නිෂ්පාදන වියදමේ එක පැත්තක්. එතකොට ශ්‍රමය අඩු කරන්න තමයි මේ අලුත් ක්‍රම හදාගෙන තියෙන. අනික පහසුව. පහසු වෙන්න එපා. අපි දෙන හැම දෙයකම පහසුව ගැන දැන් හිතනවා. ඒ නිසා මේ උපකරණ කියන්නේ මේවා අපි බාටක් ඇලි ඒ වගේ වනේ පාවිච්චි කරේ. ඔව් දැන් එහෙම නෙමෙයි. ඒක ලේසි තාක්ෂණයකට ගිහිල්ලා තියෙනවා. තාක්ෂණය කියන්නේ ලේසි ක්‍රමයකට ගිහිල්ලා තියෙනවා. ඒක නැත්තම් මට මතකයි මේ අතින් තමයි මුල්ම කාලේ කරේ. ඒක අත්හම යනවා. ඒකයි ගැටලු ගොඩක් තිබුණා. මේ සල්ලඩේ ගැන පොඩි සඳහන් කිරීමක් කරත් ඔබතුමී කලින් මට පැහැදිලි කරා මේක වැඩි පහසු ක්‍රමයක් තියෙනවා. ඒක පොඩ්ඩක් අපි බලන හැටි කියමුද? ඔව් නෑ මේක අඟල් භාගයේ කොටු දැල තියෙන්නේ. එතකොට මේක බොක්ස් බාර් කීපයකින් දැන් අපේ මේක ලොකුයි. මේක අර තවානේ තැටියක ප්‍රමාණයට හදාගත්තා. මේ ප්‍රමාණයට. ඔව්. මේ ප්‍රමාණය ඇති මේකට. එතකොට මේ කෑල්ල විතරයි යන්නේ. මේ දෙකට බොක්ස් බාර් දෙකක් හදාගෙන රිවර්ට් කරලා අල්ලගන්න පුළුවන්. අල්ලා ගන්න පුළුවන් විදිහට බට දෙකක් දාලා ඕනනම් ඔය ඒකට අර බුෂ් දෙකකුත් හයි කර ගන්නවා රබර් වලින්. එහෙම හයි කරගෙන බර අඩුයි නේද? බර අඩුයි. ඔව්. අපි භාවිතා කරන ඕනෑම තාක්ෂණයක පහසුව තියෙනවා. ඔව්. ඒ විදිහට පාවිච්චි කරගත්තා නම් අපේ අයට තවත් ලේසි වෙනවා මේ මඩ එකතු කරගන්න වැඩේ කරන්න. දැන් මේකේ අපි දැන් අර කලින් අපි ඔයිට කලින් කරලා තියෙන ඒ වගේ මෙහෙම සල්ලඩයක් පාවිච්චි කරලා කරේ නෑ. අපි මඩ පෙරලා අරන් ගිහිල්ලා දානවා වෙන ලියද්දකින් අරන් ගිහින් දානවා ඊට පස්සේ ආයි බාල්දි වලට එකතු කරලා දානවා එහෙමනේ කරේ. මේක සල්ලඩේ එතකොට දැන් මේකේ තියෙන නෑ මෙහෙමයි දැන් මේ අපි සාමාන්‍යයෙන් අක්කරයකට මුල් කාලේ ඉඳන්ම මේ වෙනතෙක් අපි ගොඩක් වෙලාවට මේ අක්කරයක තවානක් කියන්නේ තැටි 400ක් දාන්න ශ්‍රම එකක 5ක් 6ක් වගේ යනවා දවසට. කියන්නේ දවස් කියන්නේ වරුවකින් දානවා නම් අක්කරයකට ඒ වගේ ප්‍රමාණයක් යනවා. මේකෙදි 3 දෙනෙකුගේ මේ වැඩේ කරගන්න පුළුවන්. දෙන්නෙක් දෙපැත්තෙන් අල්ලලා මේක අල්ලා ගන්නවා තනි වුණත් ඒක කරන්න පුළුවන්. 3 දෙනෙකුගේ
විතර තමයි ශ්‍රමයක් අවශ්‍ය වෙන්නේ. ඒක ඒක පහසුවක්. 6 දිනක් දවසක් විතර යනවා අතර ඒක තවානක් දාන්න දැන් මේ ක්‍රම පාවිච්චි කරලා කරොත් උත්තරක දවසකට විතර දවසක් කියන්නේ වරුවෙන් පුළුවන්. දැන් මේක අපි වීඩියෝ වල පෙන්නලා තියෙනවා මේ තවානක් දාගත්තී 10යි ඉතලා ඒ වගේ ක්‍රම ඔව් 10 දාන්නේ පැරෂුට් තැටි ආරක්ෂාවට සහ මේ ගැලවීමේ පහසුව. ඔව්. ඒක තියෙන අනික මුල් යටට අදින්නේ නැහැ. එතකොට නාඩු සම්බදා ගන්න නම් ඒත් මේ ප්‍රමාණය වී දා ගන්නද මේක ටිකක් අඩු කරනවා තැටි අඩු කරනවද කොහොමද ඒක කරන්නේ? නෑ තැටි අඩු කරන්න බෑනේ අපිට. වී ප්‍රමාණය කියන්නේ කිලෝ 15ක්. ඇතියක් කරේ. ඒක මෙහෙමයි පැලවීමේ ප්‍රතිශතය ඒ හැමදේම බලපානවනේ. තමන් පැල කරගන්න ආකාරය, පැල වෙන ප්‍රමාණය ඒක බලලා තමයි අපි මේ අනික දැන් පොඩි ප්‍රමාණයක් නිසා මේකට හොඳ අවධානයක් දීලා හොඳ වගාවක් ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේක අපි මේ විදිහට තැටි එලලා අර විදිහට නූල ගහලා තැටි එලලා මේ ඊට පස්සේ මේවට පොහොර මඩ පොහොර එකතු කරගෙන ඔව් දැන් කොහොමද සාමාන්‍ය වගේ ප්‍රමාණයක් එහෙම කොහොමද කියන්නේ? ඔව් දැන් මෙහෙමයි දැන් අර මං කිව්වේ කණු කැපිච්ච බීජ දාන්න කිව්වේ තැටියට සාමාන්‍යයෙන් දවස් 3 යනකොට මුල අදින්නේ තැටියෙමයි. නැත්නම් අර සමහර වෙලාවට මුල් හානි වෙන්න පුළුවන් ඊට පස්සේ ආපහු ආයෙ ගහ හැදෙන්න කාලයක් යනවා. එතකොට ඒකාකාරී නෑ. අනික තමයි දැන් අර අඩි මේ තවන් තැටි දෙකක් තියෙන විදිහට තමයි අපි පාත්තිය සකස් කරගන්නේ. ඒ පාත්තිය තැටි එළුවට පස්සේ මේ දෙපැත්තේ ඉඩ ප්‍රමාණය ඒක අපිට අයින් කරගන්න පුළුවන්. අපි අර මඩ දාන එකට ඒක ගන්න පුළුවන්. අපි ඉස්සර ඒකත් ඉතුරු කරන්නේ. ඒකේ අවශ්‍ය තමයි වල් වෙනවා. ඊට පස්සේ වී යට පිටට ගිහිලා ඒවා පැලවෙනවා. එතකොට එතනක් ප්‍රශ්න. එතකොට මේක දැන් එහෙම නෑ. ඒක පිළිවෙලකට තියෙනවා. අර අපි පැරෂුට් ඇටියට TSP දාන එක අපේ දැන් ගොඩක් කල් ඉඳන් හඳුන්වලා දීපු එකක්. නමුත් ගොවි මහතුරු කරන්නේ මේ දැන් පැරෂුට් ඇටියට ලේසියෙන්ම දාන්න පුළුවන්. එතකොට කිලෝ 12ක වගේ ප්‍රමාණයක් තමයි යන්නේ. ඒක දෙපැත්තට එක පැත්තක ඉඳන් ලෑල්ලක් අල්ලන්න ඕන මේ පැත්තේ. ඒක සාමාන්‍ය එක තැටියකට බීජක් වැටෙන්නේ ග්‍රෑම් 30ක් විතර. කියන්නේ පැලවි පැරෂුට් තැටියකට පොහොර වැටෙන්නේ කිලෝ මේ ග්‍රෑම් 30ක් වගේ. 30ක් ඒක ඒ වගේ ප්‍රමාණයක් වැටෙනවා. සම්පූර්ණ තැටි 400ටම අක්කරයක ප්‍රමාණයට කිලෝ 12ක් වගේ යන්නේ. මේ තවත් දෙයක් දැන් මේකේ මේ මම දැක්කා මේ බීජ ඉහින වෙලාවේ මේ එක පැත්තකට බීජ ඉහිගෙන ගිහිල්ලා අනිත් පැත්තට බීජ ඉහිනවා. ඒකේ මොකක් හරි විශේෂ වාසියක් තියෙනවද? ඒක හේතුවක් නෑ. දැන් අර ලෑල්ලාලා මේ පැත්තේ ඉඳන් අපිට සමාකාරව විහිදවා ගන්න බෑනේ. ඒක දෙපැත්තට ඉඳන් කරන එක දෙපැත්තටම මේ හැම පැත්තට මේකාකාරීව අර TSP දානකොටත් අපි වම් පැත්තේ ඉඳන් අර එහා පැත්තට දානකොට මේ පැත්තේ ඉඳන් දාන්න ඕන. දකුණු පැත්තේ කරනකොට දෙපැත්ත මාරු කරලා මේ අර මේ ලෑල්ලක් බර නැති ලෑල්ලක් ඒකටත් අපිට ඒ ලෑල්ලට කූඤ්ඤයක් සවි කර ගන්න පුළුවන්. එතකොට කාගේවත් තව මේවා එක ශ්‍රමයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක ලෑල්ල හයි කරා ඊට පස්සේ දැන් මේක අපි දැන් මෙතන නම් අපි එක්කෙනෙක් අල්ලගෙන ඉන්න අල්ලගෙන ඉන්න ඕනේ. දැන් මේ වගේ ලෑල්ලකට මේ වගේ ලෑල්ලකට මේ දෙපැත්තෙන් ටිකක් උසට කූඤ්ඤයක් ගහගත්තා නම් මේක හයි කරා. මේක බර නැති ලෑල්ලක් වෙන්න ඕන. එතකොට තනියම Tamanට මුණත් කියලා ඒ ගන්න පුළුවන්. අඟල් 6ක් විතර යට යන්නේ. ඒ ටික තමයි අපි තවානක් දානකොට විශේෂයෙන් කියන්නේ. එතකොට මේකේ සාරියක් අන්තිමට මේ විදිහට මේ වයිපරෙන් අර ඊට පස්සේ ඉහලා වයිපර් එකෙන් පිහිනවා නේද සම්පූර්ණ මේ බීජයට යන්න. බීජයට යන්න කියන්නේ ඉස්සර වෙලා මේ තැන් තැන් වලටනේ අපි මඩ දාන්නේ. ඒක වයිසරේ තෙත් කර මේ වයිසරයෙන් සම්පූර්ණම තැටි වැහෙන විදිහට මඩ ටික අදිනවා ඉස්සර වෙලා. ඇදලා ඉවර වෙලා චුට්ටක් වෙලා තියෙනවා වතුර බැහැලා යන්න. ඊට පස්සේ වී දානවා. වී දාලා වයිසරේ තෙම අර වී වැහෙන විදිහට වයිසරේ ඇදගෙන යනවා. ඒ විදිහට තමයි මේකේ බීජ දාලා ඔක්කොම ටික සම්පූර්ණ කරගන්න. අන්තිමට විදිහ සාරියක් වහනවා මේ සමහර මේවට පිදුරු පොල්ලතු ඒ වගේ දේවල් වහනවා මේ ඒක කොහොමද? ඔව් දැන් සාරි
සාරි වහන්නත් පුළුවන්, පිදුරුත් වහන්න පුළුවන්. දැන් අපි වගා කරන වී ප්‍රභේද අපි හිතමු අපි මේ සැරේ 300 වගා කරනවා කියලා. පිදුරු වල සමහර වෙලාවට අනිත් වීයට තිබිලා අරකේ පැලවෙන්න පුළුවන්. සාමාන්‍ය එක බිත්තර වී වගාවක් කරද්දි එහෙමනම් ලොකු ගැටලුවක්නේ. සාමාන්‍ය වගාවක නම් ඕක ලොකුවටම මේව වෙන්නේ නැහැ. අනික තමයි මීයන්ගේ හානිය. දැන් පිදුරු දානකොට ඒ අස්සට ඇවිල්ලා ඉන්න පුළුවන්. ඊට පස්සේ මේ පොල්ලතු දැම්මත් එහෙමමයි. ඒ වගේ අර අවාසි වළක්වා ගන්න පුළුවන් සාරිය. තිබුණොත් ඒවා මේ වගාවට එන්න පුළුවන්. පිළිරියක් වගේ තිබුණා. ඒකට තමයි සාරි තමයි හොඳම කියන්නේ සාරි. දැන් අපිට තියෙන ද්‍රව්‍ය අනුව හොඳයි කියලා හිතෙනවා. හොඳම කියන්න බෑ. ඔව්. හොඳම කියලා එකක් නෑ. ඒවා මේ දවස් කීපයක් කරනකොට සාරි අයින් කරන්න ඕනේ නේද? දවස් 3ක් දවස් 3ක් යන්න කලින් 3ක් යනකොට ඒක අයින් කරන්න ඕන. අනික තමයි උඩින් වතුර හරවන්න හොඳ නෑ. අර මඩ රොල්ල එක් වෙන විදිහට. ඒ කියන්නේ සාරි ඉවත් කරලා පස්සේද? නෑ මේ සාරිය තියෙද්දි. මේ එතකොට අර මඩ අපි මඩ කලිල වගේ කර තැම්පත් වෙනවනේ. ඔව්. එතකොට අර තැටිවල මේවා වැහිලා ඒ අර මුල් උඩට එන්න පුළුවන්. ඒතකොට සාමාන්‍යයෙන් දැන් මේ දවස් 3කින් සාරි මීයන්ගේ හානිය සම්පූර්ණයෙන් වළක්වා ගන්න පුළුවන් සාරි වලින්. මේකේ අනිත් එක කුරුල්ලන්ට කන්නත් බෑ මේකනේ. කියන්නේ අර ඒ කුරුල්ල සත්වහානිය දැන් පැරෂූට් වල වාසි ගොඩක් තියෙනවනේ. ඔව් දැන් අපි වැපුරුවොත් මුළු දවස් 3ක් විතර යනකම් ශේෂ්ත්‍රේ ඉන්න එපා. සත්තු එළවෙලා. ඔව්. මේකේ ඒ හානිය ඒවම ගොඩක් එතනින් අඩු වෙනවා. ඒ හානි විතරක් නෙමෙයි ගොඩක් වාසි තියෙනවා. ඔව්. දැන් මේ එතකොට සාරි ඉවත් කරලා ඊගාවටත් වතුර හරවන්න හොඳ නැද්ද මේක මේ සම්පූර්ණ ඉවත් කරනකම් මේ තවන් ටික වැහෙනකම් වතුර හරවන්නේ නැද්ද ඊගාවට? සාමාන්‍යයෙන් තවන් වැහෙනකම් වතුර හරවන්නේ නැහැ. තද වියලිම තිබ්බොත් හරවන්න පුළුවන්. ඔව්. තද වියලි කාලයක් නම්. වේලෙනවා නම් මේක අර අපි මේ ඇත්තට කල්ලාර කරේ සාමාන්‍යයෙන් පරිසුත් තවන් දැටි ඉහින්නේ මේ ගොයන් ඉහින්නේ සමය එක කර හිමීට අතට එකක් කරන් දැටි 6 දෙනෙක් විතර යනවා. ඔව්. එතකොට දැන් මේක අපි අලුත් ක්‍රමයකට මේ සැරේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අලුත් ක්‍රමයක් කියන්නේ වෙනස් කරලා. ඔව් වෙනස් කරලා. අලුත් ක්‍රම නෙමේ. අපි හැම වෙලාවකම යොදා ගන්න තාක්ෂණය වෙනස් කරන්න පුළුවන් අපිට වාසි වෙන විදිහට. කියන්නේ අපි හදාගත්ත දේවල් එකතු කරගෙන එහෙම. ඔව්. එහෙමත් පුළුවන් පරිේශන ආයතන වලින් හොයලා දෙන ඒ මේ ක්‍රමත් අනුගමනය කරමින් තමයි ගොවි මහත්තුරුන්ට අපි මේ සියලුම තාක්ෂණ බෙදා හරිනවා. ඔව් දැන් අලුත් ඒ දැනුම දෙන්න. හොයාගත්ත ක්‍රම වලට ගැලපෙන විදිහට මේ තවන් හදාගන්නේ. සමහරට කලින් දාපු තවන් වලට කලින් කලට හැමදේම වෙනස් වෙනවා. ඔව් අපි ඉස්සරහට ඒ ගැනත් බලමු. දැන් මේකෙම අර මට ඔබතුමීත් එක්ක කතා කරද්දි කලින් කිව්වා මේකේ තැටි අන්තිමේට තවන් නිහින්න කලින් ගොඩින් තියලා දවසක් විතර තියන්න ඕනේ කියලා මේ විදිහට ක්‍රම වෙනස්. ඔව් දවසක් කියන්නේ මේ හෙට වපුරනවන අද හැන්දෑවේ ගොඩින් තියන්න. ඔව් තමන්ගේ මේ එක ලියද්දට අවශ්‍ය තැටි ටික නියර උඩින් හැන්දෑවේ තියාගත්තා මේක පාසුයි. අනික ගලව ගන්න ලේසියි. අපි වෙනදා එහෙම නෙවෙයි විහිනකොට ගලවලා ගිහින් දෙන්නේ. අපි ඒකත් ඉදිරි කොටසෙන් බලමු. ඔව්.